මේ දිනවල පැවැත්වෙන මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වෙන්න කලින් තිබුණ පොඩි මාධ්‍ය හමුවක්. මේක සුහද හමුවක් වගේ එකක්. ක්‍රිකට් ලොවේ පුරාවෘත්ත හැටියට හඳුනන මාස්ටර්ස් ලීග් නායකින් එකම තැනක ඉඳගෙන ඉන්දියානු තරුණ තරුණියන් සමග සහ මාධ්‍ය ඉදිරියේ පවත්වපු රසබර කතාබහක්. එතනදී කුමාර සංගක්කාරගෙන් විමසනවා 2014-2020 ලෝක කුසලාන ජයග්‍රහණය ගැන. සංඝ කතාව පටන් ගන්නම මේ විදිහට. ඒ වෙද්දි මම ලෝක කුසලාන අවසන් මහතරඟ 4කට සහභාගී වෙලා 4ම පරාද වෙලා හිටියේ. ඉතින් සංගක්කාර මෙහෙම කියනකොට එතන හිටිය දකුණු අප්‍රිකානු මාස්ටර්ස් නායක ජොන්ටි රොඩ්ස්. ඔහු ටිකක් විහිළුකාරය නිසා ඔහු පැනලා කිව්වා මෙහෙම. 4ක් පරාදයි. ඇයි එනම් ලෝකෙ හැමෝම අපට චෝකසලා කියන්නේ? ජොන්ටි රොඩ්ස් එහෙම කිව්වා. දකුණු අප්‍රිකානුවන් ICC තරඟාවලිවල අවසන් භාගයට පැමිණීම ගැන තියෙන්නේ වෙනමම ඉතිහාසයක්. අවසාන භාගයේදී කලබල වෙන නිසා ලෝම ඔවුන්ව හඳුන්වන්නේ චොකර්ස්ලා විදිහට. කෙසේ වෙතත් ජොන්ටි ඒක කිව්වේ සංගට හින්ට් එකක් විදිහට. ඔයාලා අවසන් මහ තරඟ 4ක්ම පරාද වෙලත් ලෝකෙ උන් ඇයි අපිට චෝකස්ලා කියන්නේ? හරිනම් ඔයාලටනේ චෝකස්ලා කියන්න ඕනේ. ජොන්ටි රොඩ්ස් විමසුවේ අන්න ඒ විදිහට. ඉතින් මේ වෙලේ අපේ ලෙජන්ඩ් සංගා මේ විදිහට ඔහුට උත්තර දුන්නා. මං හිතන්නේ සෙමි ෆයිනල් සහ ෆයිනල්ස් අතර චුටි වෙනසක් තියෙනව නේද? ඒ අවස්ථාවේදී මුළු සභාවම සිනාසයුරේ ගිලී ගියා. ඉතින් සංග කියන්නේ අවස්ථානුකූලව සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් වගේම අවස්ථානුකූලව වචනෙන් උනත් ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තාමත් අපේ subscribe කරලා නැත්නම් දැන් අපේ subscribe කරලා අපිත් එක්ක දිගටම නැඳී ඉන්න.